ඒ ඉන්නේ ලංකාවේ සාන්තුවරයා. එහෙම නැත්නම් සුද්ධෝ ජුසේවාස් මුනිතුමා. ඉතින් ඇත්තම කතාව මෙතුමා නැත්නම් ලංකාවේ කතෝලික දහමක් නැහැ. මොකද ලන්දේසි පීඩනයක් කාලෙදී ලංකාවේ කතෝලිකයන්ට ගොඩාක් හිරිහැර වුණා. ඉතින් ඒ කාලේ වෙන විට ලංකාව තුල කිසිම පූජකවරයෙක් නැති තත්යකට පත් වුණා. ඉතින් කතෝලිකයන්ට ආගම අදහන්න පවා බාධාවක් වුණා. ඉතින් මෙතුමා ඉන්දියාවේ ගෝව ප්‍රදේශයේ ඉඳන් ලංකාවට එනවා. ලංකාවට එද්දී මෙතුමාට අපමණ කරදර විඳින්න සිද්ධ වෙනවා. මුහුදෙන් එන්නේ, මුහුදේ බෝට්ටුවකින් එන්නේ, බෝට්ටුව පෙරලෙනවා, කුණාටුවට අහු වෙනවා. ඊට පස්සේ මන්නාරමට ගොඩ බහින්නේ. දවස් ගණන් කන්න නැතුව ඉන්නවා. එහෙම යාපනයේ යනවා. යාපනයට ගිහිල්ලා පයින් පාගමනින් යන්නේ. යාපනයට ගිහිල්ලා කතෝලිකයෝ හොයලා උදව් කරලා. ඉතින් ඒ විදිහට තමයි මෙතුමා ලංකාවේ කිතු දහම රැකගත්තේ. ඇත්තම කතාව මෙතුමා නැත්නම් අද අපිට කතෝලික දහමක් නැහැ. ඒක නිසා අපි මෙතුමාට ගොඩක් ගරු කරන්න ඕනේ.